එහි නැවතී සිට සහෝදරයන්ට ආයුබෝවන් කියන එක එහෙම ගියා. හරිද? දැන් මේකේ දැක්ක හැකි අපට පාවුතුමා ආදර්ශයක් වුණා. ඒ වගේම උපකාර කිරීමක් කළා. කාටද? අකිලාසා. දැන් ඉස්කිලාට ඒ දෙදෙනාත් එක්ක තුඩාරම් හදන දෙයට එකතු වෙනවා. ඒක ආයේජේ කරනවා. ඊළඟට කවුද මේ පරිච්ඡේදයේ මුලට කියවනකොට මේක ලස්සන චිත්‍රයක් අපිට තියෙනවා. ලස්සන චිත්‍රයක් කියනවා. ලස්සන චිත්‍රයක් අපිට මේක දකින්න පුළුවන්. පාවුතුමා ගිහිල්ලා ඒගොල්ලන්ට කූඩාරම් හදන්න දීලා කූඩාරම් හදලා දීලා ඒ දේත් එක්ක සේවයේ ප්‍රතියාවත් එක්ක ශ්‍රාවකයෝ හැටියට දෙන්න ගොඩනගනවා. ඊට පස්සේ මේ පළාතේ හිටපු අපොලොස් ඇවිල්ලා අපොලොස් ටිකයි දැනගෙන හිටියේ යම් කිසි දෙයක් දැනගෙන හිටියේ නැති මේක සම්පූර්ණ දැනගන්න අවශ්‍ය කරන දැනුම අකිලාසා පිස්කිලා එයාට දුන්නා. ඊට එතනින් පස්සේ එයා මොකද කරන්නේ? එයා සම්පූර්ණ විශ්ේදය එතනින් පස්සේ එයාත් කරගෙන යනවා ලස්සන. නේද? ඉතින් මේ සුදු ලියවිල්ල තුල අපි දකිනවා ඒ අය මේ ගලා යාමට ක්‍රියාත්මක වුණා. මේක තමයි දෙවියන් වහන්සේ අපට දුන්න පැවතුම. දැන් වර්තමානයේ ලංකාව තුළ මේක වෙන්න ඕනේද නැද්ද? වර්තමානයේ වෙනවද නැද්ද? එතකොට මේක වෙනවා නම් අපිට මේ රට දිනා ගන්න බැරිද? මේ රට වෙනස් කරන්න බැරිද? මේ රට අපිට මේ ආගම් නැති කරන්න නෙවෙයි, ආගම් එක පොරබදන්න නෙවෙයි. හැබැයි සත්‍යතාවයෙන් මේ මනුෂ්‍ය ලෝකේ විනාශ කරන්න කෙනෙක් දෙවියන් වහන්සේට නිදහස් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේට සම්පූර්ණ සාවය දැනගන්න ඕනේ. සැබෑව දැනගන්න ඕනේ. අන්ධකාරයෙන් නිදහස් වෙන්න ඕනේ. මේ විනාශයට යන කෙනෙක් ජීවනය ලබන්න ඕනේ. ඒ වගේම සදාකාලික සැනසීමට යන්න ඕනේ නේද? අපිට මේ පැවරුමේ අපිට 3 දිනක් දිනා ගන්න බැරි පුළුවන්. අපේ වෙනසීම අපේ බේස් දැන් අපිට සමහරලාට බොහෝ දෙනාට අපි සුභාරංචි කියන එක කියන්න පුළුවන්. සුභාරංචි කියන එක අපිට 100කට 200කට හරි ලක්ෂයකට කිව්වේ. හැබැයි ශ්‍රාවකෙක් හැටියට මේ ආකාරයේ ක්‍රමවේදයට ගමන් කරන ගොඩනගන එක තමයි අපේ පැවතුම. මේ ගොඩනැගීම මේ වචනේත් අපි දැනගෙන ඉන්නත් ඕනේ. ඒ වගේම මේක කරන්නත් ඕනේ. මේක පස්සේ ගෘහ සභාවල් හැටියට අපේ තැනක යම්කිසි තැනක දෙදෙනෙක් තුන් මාගේ නාමයෙන් ජනතනක රැස් වෙනවා දේ මන්දියේ සිටිනවා කියලා කිව්වා. ආමේන්. යේසුස් වහන්සේ හරි අදිසියේ වැරදිලාවක් කිව්වා නම් මම 100ක් ඉඳ දැන ඉන්නවා කියලා කිව්වා. එහෙම කිව්වේ නෑ. එහෙම වෙන්නේ නෑ කියලා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ කිව්වේ දෙදෙනෙක් තුන් දෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවාද? කට්ටිය පෙන්වන්න හදනවා. අපි ඒවට අපහාස කරන්නේ, අගෞරව කරන්නේ, සුළු කරන්නේ, අගෞරව කරන්නේ, තමක් නෑ 100 200ක් ඉන්නවා හොඳයි. ඒ ගැන දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. හැබැයි දෙදෙනෙක් තුන් දෙනෙක් යම් තැනක මාගේ නාමයෙන් රැස් වෙනවාද? ඒ කිව්වේ මේක තමයි. මේකට අනුව තමයි උන්වහන්සේ මේකත් එක තමයි උන්වහන්සේගේ සැලසුම. අපි බලමු උන්වහන්සේගේ හදවතේ තිබුණ දේ අපි දකිනවා. සුද්ධ යෝහන් 14 පරිච්ඡේදය අපි මේ විස්තර කරමු. මේ පණිවිඩයේ මේ ගමන අපිට සුද්ධ යෝහන් 14 පරිච්ඡේදයේ උන්වහන්සේ විශේෂ ආඥාවක් කරනවා අපි දකිනවා. ඒ ආඥාවේදී මේක ගැන ආඥා කරනවා උන්වහන්සේ. අපි බලමු ඒක අපිට මේ වචනේ පණිවිඩය 14 පරිච්ඡේදය අපි 20 21 22 පද ටික අපි කියමු. සුදු යෝහන් 14 පරිච්ඡේදයේ විශේෂ යාඥාවක් උන්වහන්සේ කරන යාඥාව තියෙනවා මෙතන. යේසුස් වහන්සේ. මෙතෙන්දී මොකද උන්වහන්සේ කියන්නේ? අපි ගැනත් ඉතින් කියවෙනවා. මං ගැන කියලා තියෙනවා. මෙතෙන්දී අපේ සහෝදරතුමා ගැන කියනවා. මේ සහෝදරිය ගැන කියනවා. ප්‍රදීකා ගැන, වහන්සිකා ගැන, ධම්මික සහෝදරතුමා ගැන මෙතෙන්දී යේසුස් වහන්සේ යාඥා කරනවා. යාඥා කරනවා තියෙනවා නේද? අපි බලමු 17 20 ඉඳලා කියවන්න පුළුවන් මේ ප්‍රදීකා. මොවුන් ගැන පමණක් නොව මොවුන්ගේ වචනය කර්ණකොටගෙන මා කෙරෙහි විශ්වාස කරන්නා වූ ගැනයි ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස පියෝ ඔබ මා තුලෙහිද මා ඔබ තුලෙහිද සිටිනාසේ ඔබ මා දෙව් බව ලෝකයා විශ්වාස කරන පිණිසත් අප තුල ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාඥා කරමි. ඔව්. අප ඒකත්වයෙන් සිටිනාසේම ඔවුන් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි. ආමේන්. දැන් එතකොට අපි මේ මොකද්ද මුක්ති විඳින්නේ? දැන් යේසුස් වහන්සේ කියනවා එව් බව ලෝකයා විශ්වාස කරන පිණිසත් අප තුල ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාඥා කරමි. කවුද? යේසුස් වහන්සේ මෙතන ඒකත්වයක් වෙනවා අපි අතර ඉන්නවා. උන්වහන්සේ වල පිණිස යාඥා කරා. කවුරුත් එක්ක මෙතන දෙවියන් වහන්සේත් එක්ක ඒකත්වයක් අපි ගොඩනගන්න. මේ යාඥාව කරන්නේ කාටද? මෙතන තමයි මේක ගැන තමයි මේ යාඥා කරන්නේ යේසුස් වහන්සේ. මොකද යාඥා කරන්නේ යේසුස් වහන්සේ? එතකොට කියනවා අපි 21 වෙනි පදේ නැවත වතාවක් කියමු. ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස පිය වූ ඔබ මා තුලෙහිද මා ඔබ තුලෙහිද සිටින්නා මෙන්ම ඔබ මා එවෝ බව ලෝකයා විශ්වාස
විශ්වාස කරන පිරිසත් අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිරිසත් යාඥා කරමි. කවුද ඒ වෙනකොට අපේ ආදි පියවරු කවුරු හරි කොහේ හරි ඉන්නේ නැති ලෝකයේ සෙනග හැටියට නේද? අද ඒගොල්ලෝ අපි ඇවිල්ලා අපි එකතු වෙලා ඒකත්වයකට ඇවිල්ලා ඉන්නවා. ඒතර අපෙන් යන දරු පරම්පරාවත් ඒ ඒකත්වය තුළ යන්න ඕනේ. නේද? හලෙලුයා. දෙවියන්වහන්සේ ප්‍රශංසාව වේවා. දෙවියන්වහන්සේ ප්‍රශංසාව වේවා. ඒතර බලමු ක්‍රියාපදයේ දෙවෙනි පරිච්ඡේදයේ මොකද්ද මේක ස්ථිර කරන තව පොඩි දෙයක් කියනවා. විශේෂ දෙයක් කියනවා. ක්‍රියාපද දෙවෙනි පරිච්ඡේදයක් බලමු. ක්‍රියාපද දෙවෙනි පරිච්ඡේදය මොකද්ද කියන්නේ? හලෙලුයා. මේක තමයි මුල් සභාව. මේකට අනුව තමයි අද වර්තමානයේ සභාව යන්න තියෙන්නේ. වර්තමානයේ සභාව යන්න තියෙන්නේ මේ ක්‍රියාපොතේ මුල් සභාව යන විදිහට ගිය විදිහට යන්න තියෙනවා. ක්‍රියාපොතේ ගිය ප්‍රශ්න. ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදය බලමු 37 ඉඳලා අපි කියමු. 37. ඔහු ඒ අසා අනින ලද සිත් ඇතුව සහෝදරයනි අප විසින් මක්කරන්ට ඕනෑදයි පේතරස්කද අනික් පෙරීතයන්ගේද ඇසුවෝය. පේතරස් නුඹලා සියල්ලෝම පසුතැවිලිව පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම කරපල්ලා. එවිට සුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය. මක්නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමී දෙවියන් වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නා වූ ඒ සියල්ලන්ටත් යයි කියා වෙනත් බොහෝ වචන වලින් සාක්ෂි දී මේ වංක පරම්පරාවෙන් ගැලවියලා යයි කියමින් අවවාද කළේය. එදත් ඉන්නදී සේවය දෙවියන් වහන්සේගේ මේ සැලසුම පැවරුම බඩ වඩා ගන්න පිණිස කරපුවා ඉන්නේ නැති පෞද්ගලම එයාට තමයි කියන්නේ වංක පරම්පරාව. ඒතකොට අද අපි කියන්නේ නැහැ ඒක දෙවියන් වහන්සේ කියලා. ඒක හැමෝම මේ දෙවියන් වහන්සේගේ සේවය කරන අය වංකද අවංකද කියලා ඒගොල්ලෝ දැනගන්න ඕනේ. මේ පැවරුම අපි වංක නොවේ අවංකව අපි කරන්න ඕනේ. මොකද්ද මේ පැවරුම? දැන් බලන්න එතකොට මෙතනදි කියනවා පැහැදිලිවම කියනවා ඒ දරුවන්ගේ දරුවන්ටත් මේ බෞද්ධිස්ම වීමත් එක්ක මේක යන්න ඕනේ නේද? 41 පදේ කියනවා එකල ඔහුගේ වචනය පිළිගත් අය බෞද්ධිස්ම කරනු ලැබුවෝය. ඒ දවසේදී 3000ක් පමණ මිනිස්සයෝ ඔවුන්ට එකතු වන ලද්දෝය. දැන් එතකොට මේකට එදත් ඒ කට්ටියට මොකද දැම්මේ? මේකට පස්ස දැම්මා. මේ දවරුම හරියට කරන්න යනකොට පස්ස දැම්මා. එදත් සභාවල වල මාතරේ ප්‍රශ්න තිබ්බා නේද? ප්‍රශ්න දැම්මා. හැබැයි අපිට මේකද ප්‍රශ්න එන්නේ නැති වකවානුවක් අපිට දීලා තියෙනවා දැන්. අපිට මේ සුදුසු වකවානුවක් දෙවලක කාටවත් අපිට කවුරු හරි අපිට දැන් සෙවියන්වහන්සේ තුල ගොඩනගා ගන්න පුළුවන් කෙනෙක් විශේෂ කෙනෙක් තෝරාගෙන යාඥා කරලා ඉල්ලලා අපිට ශ්‍රාවකයා සුදුසුද අපි සමාදානයේ පුත්‍රයන් ඇතිවිච්ච බැටළුව හොයන්න කියලා කිව්වා. සමාදානයේ පුත්‍රයන් හොයාගන්න කියලා කිව්වා. අපිට ගෙවල් වලට යන්න කියලා කිව්වා. අපිට ගෙදරට යන්න ගෙදරකට ගොඩනගන සමාදානයේ දේවල් කියලා ගොඩනගනකොට අපේ ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි මේ ගෙදරකට නිවසකට යනවා. ඒ සමාදානයේ පුත්‍රය ඉන්නව නේද? අපිට සමාදානයේ පුත්‍රය හඳුනා ගන්න පුළුවන්. අපිට දැන් ශ්‍රාවකයෝ ගොඩනගා ගන්න යනකොට අපිට සමාදානයේ පුත්‍රය හොයාගෙන යනකොට අපිට උන්වහන්සේකට ප්‍රතිචාර දක්වනවා. කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? අපි ගිහිල්ලා අපේ ජීවිත සාක්ෂිය කියනකොට අපේ ජීවිතේ නෙමෙයි වුණා. අපි මේ විදිහට ක්‍රිස්තුස් වහන්සේ නිසා මේ විදිහට වෙනස් වුණා. මේ විදිහට ආශිර්වාදයක් ලැබුවා කියනකොට ඒ ගෙදර ඉන්න පුද්ගලයා සමාදානයේ පුත්‍රයා නම් අපි පිළිගන්නවා. අපෙන් දේවල් අහන්න ලෑස්ති වෙනවා. අපිට අහුම්කම් දෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපිට සංග්‍රහ කරන්න ලෑස්ති වෙනවා. ඒ වගේම මේගොල්ලෝගේ තියෙන අර අපි බොක්කේ කියන දේ එළියට දානවා. අන්න එතකොට අපිට තේරෙනවා මේ සමාදාන පස්සේ මිනිස්සු කවුරුත් ඉන්නේ නොයෙකුත් අපහසුතාවෙන් ජීවිත ගත කරන සෙනග ඉන්නේ මේ මනුස්ස ලෝකයේ නේද? උණියම ප්‍රශ්නයක් තියෙනවා කෙනෙකුට. මේකට බාත්කෝව සත්කම් ආගම් කුලමාල වේදාගම් මේක කිසි දෙයක් නැහැ. සුදු කළු වේද මේ කිසි දෙයක් නැහැ. බාත්කෝව සත්කම් නැහැ. හැබැයි මේකට ගිහිල්ලා අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. උන්වහන්සේ මේක ස්ථිර කරනවා ආශිර්වාද කරනවා. හයි හලෙලුයා. දෙවියන් වහන්සේට සුචි වේවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා නේද? අපි මේ වචනේ පැහැදිලිද? පැහැදිලිද වචනේ පිළිබඳ? වචනේ පිළිබඳ පැහැදිලිද? අපි අවසාන කොටස නැවතතාවක් අපි කියමු. ඔව්.
දේශනාවේ ඵල සභාවේ පිහිටුවි. සභාවේ පිහිටුවි. හරිද? අපි දැන් දැනට දෙදෙනෙක් තුන් දෙනෙක් එකතු වෙනවාද ඒ දැන දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය තුළ වචන තුළ ජීවත් වෙනවද? 4 5 දෙනෙක් ඉන්නවද 10 දෙනෙක් ඉන්නවද? ඒක සභාවක් නෙවෙයි කියන්න බෑ. කාරණා 10 සම්පූර්ණ සභාවක සම්පූර්ණ වෙන්න ඕන තියෙන කාරණා 10ක් එකක් තියෙනවා. බෞද්ධිස්මය, සුභාරංචි සේවය, එතකොට සුද සහභාගීත්වය මේ දේවල් තියෙනවා. සම්පූර්ණ පන්රු ගන්න ඒවා මේ ඔක්කොම තියෙනවා. සේවය තුළ සභාවක් සම්පූර්ණ නිරෝගී සභාවක් තුළ තියෙනවා. ඒවා නෑ කියනවා නෙවෙයි. හැබැයි මේ ක්‍රියාපොතේ තියෙන ක්‍රමයට තමයි අපිට දැනගන්න තියෙන්නේ. හලෝයා. හලෝයා අපි මේකේ නැවතවතාවක් කියමු. මේ සභාව මොකක්ද සභාව? සභාවේ පිහිටවි. මේක මහත් අපි දෙක ක්‍රියා දෙකේ 37 39 හලෙලුයා. ඔහු ඒ අසා අරින ලද සිත් ඇතුව සහෝදරයනි අප විසින් මක්කරන්ට ඕනෑදැයි පේතරස්ගෙන්ද අනිත් පෙරීතයන්ගෙන්ද ඇසුවෝය. පේතරස් නුඹලා සියල්ලම පසුතැවිලිව පවුල් කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධිස්මය ලබා බලලා එවිට සුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය. මක්නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමී වූ දෙවියන් වහන්සේ යම් පමණ දෙනෙකු වහන්සේ වෙතට කැඳවන සේක්ද දුර සිටින්නා වූ ඒ සියල්ලන්ටත් යයි කියා වෙනත් බොහෝ වචන වලින් සාක්ෂි දී මේ වංක පරම්පරාවෙන් ගැලවියල්ලාය කියමින් අවවාද කළේය. එකද ඔහුගේ වචනය පිළිගත් අය බෞද්ධිස්ම කරනු ලැබුවෝය. ඒ දවසේදී 3000ක් පමණ මිනිස්සයෝ ඔවුන්ට එකතු කරන ලද්දෝය. හලෙලුයා. මිනිස්සු කැඳවන්නේ කවුද? දෙවියන් වහන්සේ. නේද? දෙවියන් වහන්සේ කවුද මිනිස්සු කැඳවන්නේ? දෙවියන් වහන්සේ. නේද? දෙවියන් වහන්සේ 3000ක් දැන් මෙතෙන්දි කැඳෙවුවා. නේද? 3000ක් දෙනෙක් කැඳෙවුවානේ. 3000 දෙනෙක් මෙතන කැඳවගත්තා දෙවියන් වහන්සේ. දැන් මොකද උනේ? මේ යන පිළිවෙල නිසා තමයි මේ සෙනග කැඳෙන්නේ. නේද? ඒ සෙනගට පසුතැවෙන්නේ දෙවියන් අපිට මේ සෙනග බෞද්ධිස්ම කරන්න තියෙන පංචස්ථාපේ කවුරුත් වෙනවා. සුද්ධාත්මය ලැබනවා එතකොට. හලෙලුයා. ආමේන්. ඔව් ඒගොල්ලෝ සුද්ධාත්මය ලැබනවා. සුද්ධාත්මය ලැබුවට පස්සේ උන්වහන්සේගේ පැවරුම තුල ඉන්න සෙනගයකට ජීවන පොතේ ඒගොල්ලෝගේ නම් ලිය වෙනවා. හලෙලුයා. ආමේන්. අපිට මහා ලොකු දෙයක් විශාල දෙයක් මේ අපිට අරට නීති දාන්න මෙයාට නීති දාන්න එයාට බල කරන්න ආන කරන්න එහෙම එකක් නෑ මේකේ. ස්වාමීන් වහන්සේ අපෙත් එක්කනම් අපි ස්වාමීන් වහන්සේත් එක්කනම් මේ සැලසුමේ අපි ඉන්නවා නම් අපිට මේ අරයට මෙයාට නීති දාන්න බණින්න තර්ජනය කරන්න පාලනය කරන්න ඒ වද විදීමක් තිබිලා නෑ නේද? හලෙලුයා. ආමේන්. හලෙලුයා. දෙවියන් වහන්සේට ප්‍රශංසාව. මේක සැහැල්ලුවෙන් පහසුවෙන් යන්න තියෙන ගමනක් නේද? නොයෙකුත් විදිහෙන් තමන්ගේ වාසියට තමන්ගේ පර්ස් එකට යමක් එකතු කර ගන්න නේද? මිනිස්සු පාලනය කරන්න යන්න ගිහිල්ලා අපි ගිනිවිල්ටත් යනවා යේසුස් වහන්සේ අදහනවා කියලා නේද? සමහර අයට එහෙම වෙන්න පුළුවන්. සමහර පාලකයෝ පූජකයෝ ජේෂ්ඨයි මුතුනේ අරයමයා කියලා එක නම් තනතුරු තානාන්තර දාගෙන ඉන්නයි සමහරට අවසානයේදී ස්වාමිනී කිව්වට අඳුරන්නේ නැහැ කියන්න පුළුවන්. හලෙලුයා. විශේෂයෙන් මේ සුද ලියවිල්ල තුල අපිට ක්‍රියාපොත ඉතා විශේෂ දෙයක් කියනවා. අපි පැවරුම ඉටු කරමු. අපි තුන් දෙනෙක් පිළියෙල කරමු. අපිට බැරි නෑ පුළුවන්. ඒ තුන් දෙනාට මේ පණිවිඩයේ සත්‍යතාවයේ පණිවිඩය අපි දෙමු. මොකද ස්වාමීන් වහන්සේගේ හදවතේ විශ්වාසය, දෙවියන් වහන්සේගේ හදවතේ කැමැත්ත අපි විනාශයට යන සෙනග හැම උස්පිටි තරතරම නොබලා දිනාගෙන ගොඩනගන එක ඒ සෙනග ජීවිතේ කැඳවන එක. ඒ සෙනග පසුතැවිලි වෙනවද? ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය ඒගොල්ලෝ ලබනවද? පිළිගන්නවද? අදහ ගන්නවද? දැනගන්නවද? බෞද්ධිස්ම කළා. අපි ඉන්නවාසේ සුද්ධාත්ම නාමයෙන් දහසේ යන ඒගොල්ලෝ සුද්ධාත්ම සිතේ තමන් කරන්නේ නැහැ. හලෙලුයා. දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා. ආමේන්. ආමේන්. අපි මේ ගැන අපි ආඥා කළා. අපි මේ කොටස ගැන අපි සුද්ධි කළා අපි ආඥාවක් කරමු. අපි එතකොට විශේෂයෙන් මෙතෙන්දී අපි ධන ගහගෙන ඉන්නේ නැහැ නේද? අපි මෙතෙන්දී ප්‍රශංසා කරලා පැයක සමාන ගායනාවක් කරන්න නැතුව ඇති නේද? ඒ වගේම අපිට ඒවා පෞද්ගලික වෙලාවයි කරන්න පුළුවන්. නමස්කාර කරන සමූහයකට එකතු වෙලා ඉන්නකොට කරන්න තමයි වරදක් නෑ. හොඳයි. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. අපි දැන් මෙතෙන්දී මේ අපේ ප්‍රමුඛතාවය උනේ
ස්වාමීන් වහන්සේගේ පැවරුමට අපි යන්නේ කොහොමද කියලා නේද? අපි ගෙදරදී පැයක් දෙකක් ගණින් ඉඳලා යාඥා කළා වට කමක් නැහැ මේ වෙලාවට. හලෙලුයා. ආමේන්. මේ සාකච්ඡාවේ කතා බහට අපි මේ පැවරුමට වචනේ තේරුම් කරගන්න මේ වෙලාවට අපි මේම පාඩුවේ වාඩිලා ඉඳලා තේරුම් ගන්න පුළුවන් අපිට එතකොට නේද? හලෙලුයා. ප්‍රශංසා වේවා. අපි යාඥා කරමු හැමෝම මේ ස්තුති කරමු මහන්සියගේ වචනේ ගැන. ඒ වගේම මේ පාඩුවේ තුල උන්වහන්සේගේ පැවරුම අපේ සුපරාස ආශිර්වාද කරන්න කියලා අපි යාඥා කරමු. හලෙලුයා.